ජනාධිපතිවරයාගේ ගමන් වියදම් වෙනුවෙන් විතරක් දේශීය මිලියන 22යි. විදේශීය මිලියන 800යි. ඉන්ධන වියදම මිලියන 410යි. ප්‍රවාහන වියදම මිලියන 570යි. ආසන්න වශයෙන් ගත්තොත් ගමන් වියදම් විතරක් වාහන නඩත්තු මිලියන 317යි. ජනාධිපතිවරයා. ගමන් වියදම දේශීය මිලියන 22යි. විදේශීය 800යි. ඉන්ධන වියදම මිලියන 410යි. වාහන නඩත්තු මිලියන 317යි. ප්‍රවාහනයේ මිලියන 570යි. ආසන්න වශයෙන් ගත්තොත් මිලියන 2500ක් යනවා ජනාධිපතිවරයාගේ ගමන් වියදම් වල. මේ රට එහෙම දරන්න ඕන රටක්ද? මිලියන 2500ක් ගමන් වියදම් වෙනුවෙන් දැන් කල්පනා කරලා බලන්න. මිලියන 2500ක් ගමන් වියදම් වෙනුවෙන්. ඌව සංවර්ධන වෙනුවෙන් මිලියන 2080යි. විදුලි බල හා බල ශක්තිය අමාත්‍යාංශයට මිලියන 247යි. හැබැයි ජනාධිපතිවරයාගේ ගමන් වියදම් වෙනුවෙන් වෙන් කරන මිලියන 2500ක් ආසන්න වශයෙන් ගත්තා. අවුරුදු 2ක් 5ක් අතර දරුවන්ට කිරි වීදුරුවක් ලබා දෙන්න දීලා තියෙන මිලියන 260යි. 2ක් 5ක් අතර අවුරුදු 4ක දරුවන්ට සාමාන්‍ය එක වසරක දරුවෝ ලක්ෂ 3මාරක් ඉන්නවා. අවුරුදු 4 බැලුවොත් ලක්ෂ 14යි. ඔක්කොම දරුවන්ට දෙන්නේ නැහැ කියලා හිතමු. පෝෂණය හොයාගන්න පුළුවන් දරුවෝ ලක්ෂ 4ක් ඉන්නවා කියලා හිතමු. තව ලක්ෂ 10ක් දරුවන්ට. ලක්ෂ 10ක් දරුවන්ට තමුන්නාන්සලා සල්ලි වෙන් කරන මිලියන 260ක් කිරි වීදුරුවක් දෙන්න. දොවල තමයි දෙන්න වෙන්නේ කොහෙන් හරි කට්ටිය එකතු වෙලා. වෙන කොහෙන්ද දෙන්න වෙන්නේ මිලියන 260ට ලක්ෂ 10කට කිරි වීදුරුව. ලක්ෂ 14ක් දරුවෝ ඉන්නවා. ලක්ෂ 10කට දෙනවා නම් ලක්ෂ 10ට දෙන්න වෙන් කරන්නේ මිලියන 260යි. දරුවන්ගේ කිරි වීදුරුවට මිලියන 260ක් වෙන් කරනකොට රටේ නායකයාගේ ගමන් වියදමට මිලියන 2500ක් වෙන් කරනවා. අත උස්සනවද මේකට? විනාශකාර වියදම් වලට. රටේ මහා පරිමාණ නාස්තියෙන් පිරිච්ච රාජ්‍යයක් හැදුවා. හොරකම පිරිච්ච රාජ්‍ය බවට පත් කරා. එක ඇමතිවරයෙක් කට ඇරියොත් ෆයිල් එන්න පටන් ගන්නවා එළියට. වංචා දූෂණ විමර්ශන කොමිසම සභාවේ ෆයිල් 28ක් පිරලා තිබෙනවා. ඒක තමයි ඇත්ත කතාව. බැරි වෙලාව තමයි වහන්සලා කතා කරලා ෆයිල් එළියට ඇස් වලින් පෙන්වන්න පුළුවන් ෆයිල් කාගේද තියෙන්නේ කියලා. ඒක ෆයිල් එකක් විවෘත කරන්න දෙන්නේ නැහැ. හැබැයි පුළුවන් නම් හෙට කතා කරන්න එක වචනයක් කතා කරොත් ෆයිල් එනවා එළියට. චම්පි කරනවක මෙතුමත් එක අපිට වෙන ප්‍රශ්න තියෙනවා. යාන්තම් ටිකක් කේන්ද්‍රී ගන්න පටන් ගත්තා විතරයි. ඔන්න එනවා එළියට. මිලියන මෙච්චර ප්‍රමාණක වංචාව. තමුන්වහන්සලා කතා කරන්න බලන්නකෝ. ෆයිල් තොග ගණන් එන්න පටන් ගන්න. මේ කියන්නේ ගරු മന്ത്രിතුමනි. ඒතර මේ එක්රස් වෙන ධනය ඉතා කුඩා පිරිසක් පොදි බෙද ගන්න. මේක සාධාරණද? මම අහන්නේ වාසුදේව නානායක කරමැතිතුමා. මේක සාධාරණද? ඉහළ 120 ජාතික ධනයෙන් 55.1ක් භුක්ති විඳිනකොට 15% හම්බ වෙන්නේ. රටේ ජාතික ධනයෙන් 3.6යි නා. ඉහළ 120 ඉහළ 10 රටේ ජාතික ධනයෙන් 36ක් භුක්ති විඳිනකොට 15%ට හම්බ වෙන්නේ. රටේ ජාතික ධනයෙන් 1.1යි නා. මේක සාධාරණද? අතිශය ආදායම් බෙදී යාමේ විශ්වවිද්‍යාලයක් ගොඩනගපු රාජ්‍යයක් ගොඩනගලා තිබෙනවා. ඈත ගම් වලට ගිහලා බලන්න. බිත්ති උස්සලා තියෙනවා කපරාදු කරලා නැහැ. පොළව දාලා තියෙනවා සිමෙන්ති දාලා නැහැ. වහලේ ගහලා තියෙනවා සිවිලක් දාලා නැහැ. දොර උළුව තියලා තියෙනවා දොර පියන දාලා නැහැ. ගෙයක් හදාගන්න අවුරුදු 7-8ක් වලි කරනවා. රාජ්‍ය සේවකයෙක් ගෙයක් දොරක් හදාගන්න අවුරුදු 7-8ක් වලි කරනවා. හැබැයි රටේ මොකද වෙලා තිබෙන්නේ? අරලියගහ මන්දිරෙත් පාවිච්චි කරනවා. ජනාධිපති මන්දිරෙත් පාවිච්චි කරනවා. මයංගනේ මන්දිරයක් අලුත් වැඩිය කරලා හැදුවා. කතරගම මන්දිරයක් හදනවා. ඇඹිලිපිටිය මන්දිරයක් හදනවා. අනුරාධපුර මන්දිරය ලොකු කරලා හැදුවා. නුවරඑළිය මන්දිරයක් හදනවා. කංකසන්තුරේ මන්දිරයක් හදනවා. මොකද මේ පිස්සුව? ජනතාවට හරියම ඉන්න කාමරයක් නැහැ. ගෙයක් දොරක් නැහැ. මේකනේ සිද්ධ වෙලා තියෙන ජනතාවට. ගෙයක් දොරක් හදාගෙන තමන්ගේ මුළු පඩියම බැංකුවට උකස් යන්න උන. පඩිපත එන්නේ සොත්තම වෙලා මේ ගොඩක් රාජ්‍ය සේවකයන්ගේ. බැංක් ගේ හදාගන්න ණය අරගෙන නිසා ඕටී කරනවා. වෙන වැඩ කරන්න වෙලා තියෙන ගෙයක් දොරක් හදාගන්න රාජ්‍ය සේවකයෙකුට. හැබැයි රටේ නායකයා රට පුරා මන්දිර හදනවා. මොකද මේ වෙලා තියෙන පිස්සුව? ගරු සභාපතිතුමනි මේ යාපනයට යන්න විනාඩි 45යි. විනාඩි 45ක් යන කංකසන්තුරේ මන්දිරයක් ඕනද? යන්න 45යි යන්න 45යි හෙලිකොප්ටරේ. පැයකමාරයි. පැයකමාරක් ඉන්න මන්දිරයක් ඕනද කංකසන්තුරේ? මහජනක ධනෙ නාස්ති කරලා. මයංගනේ අපි ඉදම ගන්න ඕනේ. මේ තවගේ ඉදමෙන් බදලා තියෙන්නේ. හරිද? මොකද මේ වෙලා තියෙන්නේ? මයංගනේ මන්දිර ඕනද? ඇඹිලිපිටිය මන්දිර ඕනද? ඉස්සර ගරු නියෝජක කතානායකතුමනි, ගරු සභාපතිතුමනි පාරවල් පොඩි වෙලා තියෙන කාලේ හිමින් තට්ටු කරක යන කාලේ ජනාධිපතිවරයාට ගිහපුවම ඉන්න තැනක් හදලා තිබ්බා. හැබැයි ඒතකොට ප්‍රවාහන පසුකම් ආවමයි. ඉතාලේ කාලයක් යන යාපනයට යන දවස් දෙකක් වෙනවා. එතකොට ඒතර මන්දිරයක් හදාගත්තර කමක් නැහැ. දැන් හෙලිකොප්ටරේ යන්නේ. යනකොට 3ක් කරන් යන්නේ. මොකටද මේ 3ක් කරන් යන්නේ හෙලිකොප්ටරේ? මීට කලින් හැම නායකයෙක්ම මීට කලින් හෙලිකොප්ටරේ එක හෙලිකොප්ටරයක් කරා. අපි පිළිගන්නවා. පාරේ යනකොට කාර් දෙක 3ක් කරන් යනක පිළිගන්න පුළුවන් කර සභාපතිතුමනි. එක කාර් එක හුලං ගියොත් අනිත් කාර් එකට නගින්න පුළුවන්. උඩින් යනකොට හෙලිකොප්ටර 3ක් කරන් යන්නේ මොකටද? එකක ප්‍රශ්නයක් આવත් අනිත් එකට පනින්නද? පනින්න වෙන්නේ බිමට මතක තබා ගන්න. මේ රටේ මහජනක ධනෙ කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කර පාලක කණ්ඩායම. මේ නව කල්ලිය සඳහා හදපු අයවැලේ කරා. What's the point about honorable Aswell? මේ වෛරයෙන් ප්‍රලාප දඬනවා ඊර්ෂ්‍යාවෙන් මෙතුමාට තමයි පිස්සු කතාවක් කරන්නේ අද. Right. It's not a point about are you carrying on? කාර්ද ගරු සභාපතිතුමනි රට පුරා මන්දිර 9ක් හදනකොට හෙලිකොප්ටර් 3න් ගමන් බිමන් යනකොට උඩින් යනකොට බිමින් කාර් පටවගෙන යනකොට තමන්ගේ ගමන් වියදම් වලට කෝටි 2500ක් වියදම් කරගන්නකොට අරලියගහ මන්දිරේ තාප්පේ චූටි මල්පල වලින් පුරවනකොට ඒ තාප්පේ නඩත්තු කරන්න මාසෙකට ලක්ෂ 3කට වඩා අධික මුදලක් නඩත්තු කරනකොට කාර්ද පිස්සු කියලා තේරෙනවා. මතක තබා ගන්න. කාර්ද පිස්සු කියලා.
මෙරට මොන පිස්සුවක්ද මේ ඇවිල්ලා තිබෙන්නේ? සාමාන්‍ය ජනතාවට බෙහෙතක් ගන්න නැහැ ස්පිරිතාලෙට ගිහපුවම. මුත්‍රා පරීක්ෂණ කරන්නේ නැහැ, ලේ පරීක්ෂණ කරන්නේ නැහැ, බෙහෙතක් නැහැ. අහිංසක අම්මලා තාත්තලා දොස්තර මහත්තයලා ඉන්නවා දින 10ට බෙහෙත් තුණ්ඩුව. ෆාමසිය ගාවට වෙලා ඉන්නවා. ෆාමසිය ගාවට වෙලා දවස් දෙකකට බෙහෙත් කියනවා. වකුගඩු වලින් අනුරාධපුරේ 5,85,000 ජනගහන ඉන්නවා. මහින්දාප කුසකර්ම මහතුමා කිව්වා 115කට වකුගඩු රෝගය කියලා. ඒ කියන්නේ 90,000කට වකුගඩු රෝගය. පරිශනාවක් කරන්නේ නැහැ. ලේ ටික සුද්ධ කරගන්න විදියක් නැහැ. අවුරුදු 49 එහා මිනිස්සු ලේ පරීක්ෂා කරන්නේ නැහැ. ඇයි ආණ්ඩු ස්පිරිතාලේ ඒගොල්ලන්ගේ මරණ වයස තීරණය කළා තියෙන්නේ. අවුරුදු 49ට වඩා වැඩි වෙනවා. ලේ කාන්දු කිරීමේ ක්‍රියාවලිය ඒ රෝගීන් බාරගන්නේ නැහැ. ඇයි 49න් පස්සේ මැරෙන්න නියමිත කරපු ජනතාවක් ඉන්නවා අනුරාධපුරේ. රජ රට. ඒවට මුදල් වෙන් කරන්නේ නැතුව ජනතාවගේ සෞඛ්‍ය අධ්‍යාපන ක්‍රීඩාව ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය ඔවුන්ගේ සෞඛ්‍ය ඔවුන්ගේ අධ්‍යාපනය දිනු කළ දිනු මානව සම්පත කඩන්න නැතුව කුඩා කල්ලිය මේ රටේ මහජනක දේපල කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරමින් කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරමින් හැසිරෙන එකට අපි විරුද්ධ වෙන්න ඕනේ නැද්ද? එහෙම ආර්ථිකයක් අපිට ඕනද? මොන රටේද කරු සභාපතිතුමනි ඒ රටේ අගනගර වල රේස් පදින්නේ? ජපානයේ ටෝකියෝ වල රේස් පදිනවද? ඉන්දියාවේ දිල්ලි වල රේස් පදිනවද? මොන රටේද රටේ අගනගර වල රේස් පදින්නේ? රටක අගනගර කියලා කියන්නේ රටේ හදවත. හැබැයි අපේ රටේ මොකද වෙන්නේ? හැම අවුරුද්දකම දින 10ක් රෑ 4ට වහනවා කොළඹ අගනගරේ. රෑ 4 වල එළි වෙනකම් මහ දවල් වගේ ලයිට් දානවා. ලයිට් දාලා පදිනවා නයිට් රේස්. අර දරුවන්ට හංගුරන් කියන පාසල් දරුවියා ඉස්කෝලෙන් සපත්තු දෙක ගන්න නැතුව බෙල්ල වෙලා දාගෙන මැරෙනවා. අම්මලා තාත්තලා ඇවිල්ලා මාතර ගඟට පයින්නවා, නිල්වල ගඟට පයින්නවා කුමිළු කණ්ඩ කියලා. දරුවෝ අරගෙන ලින්දට පයින්නවා. කරවිල කනවා. ගම්වල අම්මලා තාත්තලා ජීවත් වෙන්න විදියක් නැහැ. රටේ නායකයන්ගේ දරුවෝ දින 10ක් කොළඹ නගරේ වහලා එළි වෙනකම් ලයිට් දාලා රේස් පදිනවා. නයිට් රේස්. නයිට් රේස් කියන්නේ රේස් විතරක් නෙවෙයි. සියලුම අඩුම කුඩුම දේවල් පදිනවා. මොකද මේ සිද්ධ වෙලා තියෙන්නේ? මහනුවර දලදා මාලිගාව ඉස්සර ඓතිහාසික රුමේ බෞද්ධ ජනයාට තිබුණු ඉතාමත් Honorable member, you have one more minute. උතුම් මධ්‍යස්ථානය. එතන රේස් පදින්න බෑ විනාඩියක් තියෙනවා. මොකද සිද්ධ කරන්නේ? මානක හමුදුරන්සලා කියනවා දලදා මාලිගාව ඉස්සර මේ කොලොප්පම් කරන්න එපයි කියලා. හැබැයි දලදා මාලිගාව ඉස්සරහත් මහනුවර එළි වෙනකම් ලයිට් දාලා නයිට් රේස් පදිනවා. නයිට් රේස් කියන්නේ රේස් විතරක් නෙවෙයි. රුසියාවෙන් බාගට ඇඳගත්තු නලගණන් ගෙනල්ලා. ඇඳගෙනද නැද්ද කියලා බලන්න අන්වීක්ෂ